කොරියා වෙලාව දැන් 6:20යි හවස. මේ ඔයාලට පෙන්වන්නේ පීච් වගාවක්. කොහොමද ලස්සනට බල්බ් දැම්මා වගේ රතු පාටට ගෙඩි හැදිලා තියෙන විදිය. තව සති දෙකක් විතර යනකොට මේවා වෙළඳ පොළට එනවා. අර ඈතින් පේන්නේ උසට ඇපල් වගාවක්. යන්කෝ ඒ පැත්තට මම පෙන්වන්න ඇපල් වගාව තියෙන විදිය. හරි අපි දැන් ආවා ඇපල් වගාව ගාවට. ලොකු ඇපල් වගාව. හරි ලස්සනට තියෙනවා. ගෙඩි හැදිලා තාම පැහිලා නැහැ. පේනවාද ඔයාලට කළු පාටට බට ලයින් එකක්. ඒකෙන් තමයි වතුර සප්ලයි කරන්නේ. පෝලිමට ගස් පේලි අතරම පෝලිමට ලස්සනට වගා කරලා තියෙනවා. තාම පාට වෙලා නැහැ. කොළ පාටයි තාම ගැට. මේවා කැඩෙන්න සාමාන්‍යයෙන් තව මාස දෙකක් ඒ විතර යනවා. එතකොට ගස්වල කොළ ඔක්කොම හැලෙනවා. ගෙඩි විතරයි. මාරම ලස්සනයි එතකොට. පේනවාද? හරි ලස්සනයි. හරි උසට ගස් මේන්ටේන් කරනවා. ඇපල් කඩන්න මේ වැක්කුත් තියෙනවා. ඒක උඩ ගෙඩි කඩන්න පුළුවන්, උස්සන්න පුළුවන් ඒක. අපි වෙනත් රටවල දැකලා තියෙන අතු විහිදුණු විශාල ගස් වෙනුවට මෙහි ගොඩක් වෙලාවට නඩත්තු කරන්නේ මේ විදිහට. උස සාමාන්‍ය උසකට පවත්වාගෙන යනවා. අතු විහිදෙන්න දෙන්නේ නැහැ. කප්පාදු කරනවා. මෙතනින් අවසానයි. එහෙනම් නැවත වීඩියෝකින් හමු වෙමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්.